ඕන ඉතින් සාදරයෙන් පිළිගන්නවා SL YouTube channel එකට. ඉතින් මම අද වීඩියෝ එකේ තියෙන සම්පූර්ණම ෆොටෝ එඩිට් එකක් ගැන. ඉතින් ඔයාලා දකින්නේ thumbnail එකේ මම දාලා තිබ්බා හොඳට එළිය තියෙන ෆොටෝ එකක් අඳුරු විදියට කොහොමද එඩිට් කරගන්නේ කියලා. ඉතින් ඒක ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඉතින් ඔයා තාමත් අපේ SL YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් all press කරලා තියාගන්න. මොකද අපි එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලා notification එක එනවා. එහෙනම් ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයා Lightroom app එක මුලින්ම ඔයාගේ ෆෝන් එකට මේ විදිහට download කරගෙන තියෙන්න ඕනේ. ඉතින් එහෙම download කරගෙන නැත්නම් ඔයා යන්න Play Store එකට ගිහිල්ලා search කරන්න Lightroom කියලා. ඊට පස්සේ ඔයාලා Lightroom app එක එතනින් download කරගන්න පුළුවන්. හරි ඉතින් මම Lightroom app එක දැන් download කරගෙන තියෙන ඉතින් මම මේ විදිහට මෙතනින් open දෙනවා. හරි ඉතින් අපිට බලා ගන්න පුළුවන් Lightroom app එක මේ විදිහට open වෙනවා. හරි Lightroom app එක open වුණාන් පස්සේ ඔයා මුලින්ම log වෙනවා නම් ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනින් ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලගේ තියෙන Google account එකක් මේ විදිහට දීලා okay කරන්න ඕනේ. හරි ඔයාලට පේනවා ඇති මම මෙතනින් මගේ තියෙන Google account එකක් දුන්නා. එහෙම account එකක් දුන්නාන් පස්සේ මෙන්න මේ වගේ continue කියලා message එකක් එනවා. ඒක continue කරන්න ඕනේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Lightroom එකට log වුණා. ඉතින් මෙතනදී ඔයාලගේ සමහර ෆෝන් වල ඔයාලගේ Gmail account ගොඩක් තියෙනවා නම් ඒ ඔක්කොම පෙන්වන්න ගයි. එතනින් ඔයාලට කැමති Gmail එකක් දීලා මේ app එකට log වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් මම අර පෙන්වනවා වගේ ඔයාලගේ ෆෝන් එකේ යටින් ඔයාලගේ තියෙන Gmail එකක් එනවා. ඒ Gmail එක ඔයාලා දීලත් මේ app එකට එන message එක continue කරලා මේ app එකට ඔයාලට log වෙන්න පුළුවන්. හරි මේ විදිහට message එනවා ඔයගොල්ලෝ log කරගන්න. හරි ඔයාලට පේනවාද දැන් මේ විදිහට Lightroom app එකට අපි log වෙලා ඉන්නේ. මම දැන් කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේකට ෆොටෝ එකක් ඇඩ් කරගෙන ඔයා අර thumbnail එකේ දැක්කා වගේ කොහොමද මේ විදිහට අඳුරු විදිහට edit එකක් කරගන්න කියලා. ඉතින් මම දැන් ඉන්නේ මගේ ෆෝන් එකේ gallery එකේ. ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ gallery එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට edit කරගන්න ඕන ෆොටෝ එක අරගෙන ඒක share කරගන්න ඕන Lightroom එකට. ඉතින් මම මේ විදිහට මට edit කරගන්න ඕන ෆොටෝ එක Lightroom එකට share කරගන්නවා. හරියි අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට edit කරගන්න ඕන ෆොටෝ එක Lightroom එකට share කරගත්තාම. හරි අපි මෙතනින් edit කියන option එක උඩ මේ විදිහට touch කරගන්න ඕනේ. edit කියන එක option එක උඩ මේ විදිහට touch කරගත්තාම පස්සේ අපිට මෙතනින් color කියලා එකක් බලා ගන්න පුළුවන්. අපි ඒක උඩ මේ විදිහට එකපාරට touch කරගන්න ඕනේ. හරි color කියන එක උඩ එකපාරට touch කරගත්තාම පස්සේ අපිට මෙතනින් උඩම බලා ගන්න පුළුවන් temp කියලා එකක්. අපි ඒක ධන 18ක් වෙනකම් වැඩි කරගන්න ඕනේ. හරි මම මේ විදිහට temp කියන එක ධන 18ක් වෙනකම් වැඩි කරගත්තා. ඊටම යටින් tint කියලා එකක් තියෙනවා. අපි ඒකත් ධන 6ක් වෙනකම් වැඩි කරගන්න ඕනේ. හරි මම ඒකත් ධන 6ක් වෙනකම් වැඩි කරගත්තා. ඊටත් යටින් පල්ලෙහින් එකක් තියෙනවා. ඒක ඔයාලා ධන 24ක් වෙනකම් වැඩි කරගන්න. ඒකත් ධන 24ක් වෙනකම් වැඩි කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් mix කියලා එකක්. ඒක උඩ එකපාරට touch කරන්න. ඒක උඩ touch කරගත්තාම පස්සේ ඔයාලට මෙතනින් colors ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ පළවෙනියටම අපි මෙන්න මෙතනින් තියෙනවා saturation කියලා. අපි ඒක වැඩි කරගන්න ඕනේ ධන 12ක් වෙනකම්. හරි මම ඒක ඒ විදිහට ධන 12ක් වෙනකම් වැඩි කරගත්තා. ඊට යටින් තියෙන එකක් ඒ කියන්නේ අන්තිම එක ඔයා ඒක වැඩි කරගන්න ධන 14ක් වෙනකම්. හරි මම ඒකත් ධන 14ක් වෙනකම් වැඩි කරගත්තා. හරි ඊට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් කහ පාට තියෙනවා. අපි දැන් මෙච්චරලා දුවේ තැඹිලි පාටනේ. ඊට පස්සේ අපි මෙතනින් කහ පාටට යන්. හරි කහ පාටට ගියාන් පස්සේ අපි මේකේ උඩ තියෙනවා hue කියලා එකක්. ඒක ඍණ 100ක් වෙනකම් අඩු කරගන්න ඕනේ. හරි ඉතින් ඒක ඍණ 100ක් වෙනකම් අඩු කරගත්තාම පස්සේ දෙවෙනි එක තියෙනවා saturation කියලා. අපි ඒකත් ඍණ 100ක් වෙනකම් අඩු කරගමු. ඒකත් ඍණ 100ක් වෙනකම් අඩු කරගත්තාම පස්සේ අපිට අන්තිම එක බලා ගන්න පුළුවන් luminance කියලා. අපි ඒක ඍණ 24ක් වෙනකම් තමයි අඩු කරගන්න ඕනේ. හරි මම ඒක ඍණ 24ක් වෙනකම් මේ විදිහට අඩු කරගත්තා. දැන් අපි යන් ඊළඟ එකට ඒ කියන්නේ කොළ පාටට. ඉතින් කොළ පාටට ගියාන් පස්සේ කලින් වගේම තමයි උඩම දෙක ඍණ 100ක් වෙනකම් මේ විදිහට අඩු කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මම මේ කියලා දෙන setting ටික හරියටම හදාගන්න. එහෙම වුණොත් අර thumbnail එක දැක්කා වගේ අඳුරු edit එකක් ඔයගොල්ලන්ට එයි. final output එක විදියට ඔයාලට අඳුරු edit එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් තියෙනවා luminance කියලා අන්තිම එක. ඒක අඩු කරගන්න ඔයාලා ඍණ 31ක් වෙනකම්. හරි මම ඒක ඍණ 31ක් වෙනකම් අඩු කරගත්තා. ඔයාලට එතනින් එහා පැත්තට ගියාන් පස්සේ ලානිල් පාට බලා ගන්න පුළුවන්. ඒක උඩත් එකපාරම මේ විදිහට touch කරගන්න. touch කරගෙන ඒකෙත් උඩම එක මොකුත් කරන්න යන්න එපා. මොකද ඒක බිඳුවේ තියෙන්නේ. ඒකේ දෙවෙනි එක තියෙනවා. ඒක අඩු කරගන්න ඕනේ ඍණ 100 වෙනකම්ම.
හරි මම ඒක ඍණ 100ට නිකන් අඩු කරගත්තා. ඊට පස්සේ ඔයාලා මෙතනින් තද නිල් බලා ගන්න පුළුවන්. ඔයාලා ඒකටත් යන්න. ඒකෙත් දෙවෙනි එක ඍණ 100ට වෙනකන් අඩු කරගන්න. ඒකේ අන්තිම එක තියෙනවනේ. ඒක අඩු කරගන්න ඕනේ ඍණ 20ට එනකන්. හරි මම ඒකත් ඍණ 20ක් වෙනකන් අඩු කරගත්තා. එතනින් පස්සේ අපි මේක මේ විදිහට ඩන් දෙමු. හරි ඒක ඩන් දුන්නාන් පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ඉෆෙක්ට් කියලා එකක් තියෙනවා. අපි ඉෆෙක්ට් කියන එක එකපාරට ටච් කරගමු. හරි ඉතින් ඉෆෙක්ට් කියන එක උඩ එකපාරට ටච් කරගත්තාන් පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඉෆෙක්ට් කියන එක උඩ එකපාරට ටච් කරගත්තාම පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් දෙවෙනිට තියෙනවා ක්ලියරිටි කියලා. අපි ඒක වැඩි කරගන්න ඕනේ ධන 24ක් වෙනකන්. හරි මම ඒක ඒ විදිහට ධන 24ක් වෙනකම් වැඩි කරගත්තා. ඊට පස්සේ එතනින්ම පල්ලෙහා තියෙනවා තවත් එකක්. ඒක වැඩි කරගන්න ඔයාලා ධන 20ට වෙනකම්. හරි ඒකත් ධන 20ක් වෙනකම් වැඩි කරගත්තාන් පස්සේ එතනින්ම යන්න ඔයාලා එහා පැත්තේකට ඉෆෙක්ට් කියන්නේ ඉෆෙක්ට් කියන එකට එහා පැත්තේකට තමයි යන්න ඕනේ. හරි ඒකට ගියාන් පස්සේ මේක අඩු කරගන්න ඍණ 42ක් වෙනකම්. ඉතින් මේක මේ සාමාන්‍යයෙන් මම ඍණ 42ක් වෙනකම් අඩු කරාට ඔයාලගේ ෆොටෝ එකේ ගානට තමයි මේක අඩු කරගන්න ඕනේ. මොකද මේකෙන් වෙන්නේ වටේ අඳුර වෙන එක. ඔයාලට මේ පේනවා ඇති මේක මේ පැත්තට එළිය වෙනවා ගොඩක් මේ පැත්තට අඳුර වෙනවා. ඉතින් ඔයාලගේ එඩිට් කරගන්න ෆොටෝ එකේ ගානට මේක කැමති ගානකට අඩු කරගන්න. මොකද මම නම් මේක අඩු කරගන්නේ 42කට. ඒ මගේ ෆොටෝ එකේ ඒ ගාන ඇති හින්දා. හරි මම ඒක ඒ විදිහට ඍණ 42ක් වෙනකන් අඩු කරා. ඊට පස්සේ අපිට ඊට පල්ලෙහා තියෙනවා තවත් එකක් මයින් පොයින්ට් කියලා. අපි මේ මයින් පොයින්ට් එකත් ඍණ 10ක් වෙනකන් අඩු කරගමු. හරි මම ඒකත් ඒ විදිහට අඩු කරගත්තා. අඩු කරගන්නවා කියන්නේ මේක වම් අත පැත්තටනේ අපි කලිනුත් අඩු කරේ. එතකොට මේ මයින් පොයින්ට් කියන එක අපි අඩු කරත් පෙන්නන්නේ මේක ධන හැටියට තමයි. ඉතින් ඒකත් ඔයාලා කලින් අඩු කරගත්ත පැත්තටම ඒ විදිහට ඇදගෙන යන්න. හරි මයින් පොයින්ට් එකට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ෆෙදර් කියලා එකක්. අපි ඒකත් ධන 75ක් දක්වා වැඩි කරගමු. හරි මම ඒකත් ධන 75ක් වෙනකම් වැඩි කරගත්තා. හරි ඊට පස්සේ අපි මෙන්න මෙතනින් ඩීටේල් කියන එකට යමු. ඒ කියන්නේ ඉෆෙක්ට් වලට එහා පැත්තේ තියෙනවා ඩීටේල් කියලා. ඔයාලා ඒකට යන්න. ඒකට ගියාන් පස්සේ මෙන්න ෂාපින් කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා ඒකේ amount එක වැඩි කරගන්න 16ක් වෙනකම්. හරි ඒක මම මේ විදිහට වැඩි කරගත්ත 16ක් වෙනකම්. ඊට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් රේඩියස්. ඊට පස්සේ ඩීටේල් ඔයාලා ඒ සෙටින් මොකුත් වෙනස් කරන්න යන්න එපා. ඊට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මාස්කින් කියලා. ඔයාලා ඒකත් බිඳුවේම තියන්න. ඊට පස්සේ මෙතනින් නොයිස් කියන එකට යන්න. නොයිස් කියන එකට ගියාන් පස්සේ ඔයාලා ඒක වැඩි කරගන්න ඕනේ 25ක් වෙනකම්. හරි මම ඒක 25ක් වෙනකම් වැඩි කරගත්තා. ඊට පස්සේ එතනම යටින් තියෙනවා ඩීටේල් කියලා. ඔයාලා ඒක මොකුත් වෙනස් කරන්න යන්න එපා. ඉතින් ඊට පල්ලෙහෙන් තියෙන එක වැඩි කරගන්න 20ක් වෙනකම්. හරි අපි ඊට පස්සේ යන් කලර් නොයිස් එකට. කලර් නොයිස් එකට ගියාන් පස්සේ ඔයා ඒක වැඩි කරගන්න 20ක් වෙනකම්. හරි මම ඒක 20ක් වෙනකම් වැඩි කරගත්තා. ඉතින් ඊට පස්සේ තියෙන සෙටින් වල මොකුත් වෙනස් කරන්න යන්න එපා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් තම්බ්නෙල් එකේ තිබ්බා වගේම කලින් හොඳට ලයිට් තිබ්බ එඩිට් ෆොටෝ එක මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අඳුරු විදිහට එඩිට් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ ෆයිනල් අවුට්පුට් එක. හරි අපි දැන් බලමු කොහොමද මේක ගැලරි එකට සේව් කරගන්න කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙතන තියෙන 33ක් ඔයාලට පේන්නේ නැති. ඒකට මේ විදිහට එකපාරට ටච් කරන්න. ටච් කරගත්තාම save copy to device කියලා තියෙනවා. ඉතින් ඒක උඩ මේ විදිහට එකපාරට ටච් කරගන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති මේක ඔටෝම අපේ ගැලරියට සේව් වෙනවා. හරි ඉතින් ඔය මං වීඩියෝ එකේදී කිව්වා වගේ ඒ සෙටින් ටික ඒ විදිහට හරියටම හදාගත්තොත් ඔයාලට මෙන්න මේ වගේ තියෙන ෆොටෝ එකක් මෙන්න මේ වගේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ගොඩක් එළිය තියෙන ෆොටෝ එකක් සාමාන්‍යයෙන් අඳුරු විදිහට එඩිට් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේදී මුලදී කිව්වා වගේ ඔයා තාමත් අපේ SL Channel YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් වැඩකින් ආයෙ හම්බෙමු.